ඔබ හොඳට නිරීක්ෂණය කරොත් සෑම ආගමකම දෙවියන් පෘථිවියට එන සෑම වෙලාවකම ඒක දැකපු මුතුන් මිත්තන් යාලා විස්තර කරපු අත්දැකීම්වල මෙන්න මේ කරුණ අඩංගු වෙලා තිබුණා. ලොකු දුමක් වැනි වලාකුළක්, ගින්දර, අහසින් විශාල ශබ්දයක්, ඒ වගේම ලොකු එළියක්. ඔවුන්ට ඇත්තටම මුණ ගැසුණේ දෙවියන්ද? එහෙම නැත්නම් තාක්ෂණය ගැන දැනුමක් නොතිබුණු නිසා Taman දුටුවේ දෙවිවරු ලෙස වැරදි වැටවීමක් ඇති කරගෙන ඒ පොත්පත්වල ලිව්වද? මේ ජූලි 20 වෙනිදා අභ්‍යවකාශගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝංග් සහ බස් ආල්ඩ්‍රන් හන්දට ගොඩ බසින ලද ප්‍රථම මිනිසුන් බවට පත් වුණා. එය එක් මිනිසෙකුගේ පුංචි පියවරක් වූ නමුත් දැවැන්ත පිම්මක් මනුෂ්‍ය වර්ගයාට. මිනිසාට හැකිනම් අහසෙන් පිට වෙනත් ග්‍රහලෝකවලට ගමන් කරන්න. ඇයි වෙනත් ග්‍රහලෝකවල ගවේෂකයන් සත්වයින්ට නොහැකි පෘථිවියට ඇවිත් යන්න? මෑත කාලයේ අලුත් කල්පිතයක් ගොඩ නැගුණා පිටසක්වල ජීවීන් පුරාතනයේදී පෘථිවියට පැමිණ දෙවියන් ලෙස සලකනු ලැබූ බවට. එහෙත් ඒ ඇත්තනම් ඒ සඳහා සාක්ෂි නොතිබිය හැකිද? සමහර විට තිබුණා විය හැකි. අපි කළ යුතු වන්නේ අපගේ දැස් පරිකල්පනයෙන් විවර කර බැලීමයි. සාක්ෂි අප අවට සෑම තැනම තිබෙනවා වෙන්නත් පුළුවන්. මම ඉදිරිපත් කරන්නේ ලෝකයේ දැනට විවෘතව කතා වෙන දේවල්. අපි විශ්වාස කරපු දේවල්, ඉගෙනගත්ත දේවල්, අපිට උගන්වපු දේවල් ගැන නැවත විශ්ලේෂණය කරන්න එකතු වෙන්න විවාදයට. 2008 මැයි මාසයේ වතිකානුව පුදුම සහගත නිවේදනයක් නිකුත් කළා. 2000 වසරකට ඉතිහාසයේ පළවෙනි වතාවට කතෝලික පල්ලිය පිළිගනු ලැබුවා වෙනත් ග්‍රහලෝකවල බුද්ධිමත් ජීවීන් සිටීමට ඉඩකඩ ඇති බව. එමෙන්ම පිටසක්වල සත්වයන් ගැන විශ්වාස කිරීම දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය සමග නොගැටෙන බව. එහෙත් මේ ආගමික අදහස හදිසි වෙනස් වීමට බලපෑවේ කුමක්ද? මෑත කාලීන විද්‍යාත්මක සොයා ගැනීමවලින් වතිකානුවට බලපෑමක් සිදු වුවාද? උදාහරණයක් හැටියට මෝසෙස් නික්මයාම 19 වෙනි පරිච්ඡේදය. දෙවියන් ශුද්ධ වූ කන්දෙන් බසින්නට පෙර මෝසෙස් අණ කරනවා කන්ද වටේ ద్వාරයක් හදන්න. නැත්නම් ඊශ්‍රායෙල් වැසියන්ට හානි වෙන්න පුළුවන් කියා. 60 70 80 90 ජෙනරේෂන් වල අපිට ඇයි කියලා අහන ප්‍රශ්නය ගොඩක් වෙලාවට අහන්න නිදහස තිබුණේ නැහැ. අපිට උගන්නපු දේ ඉගෙන ගත යුතු කාලයක් තිබුණා කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව. ඒ දැන් ළමයි ඇයි කියලා අහනවා. ඉතින් ඇයි මිනිස්සුන්ට සීනායි කන්ද පාම් වලින් ඈඩ් කරලා තියන්න කිව්වේ? මොකටද ద్వාරයක්? මොකටද කඩුල්ලක්? බැම්මක්? දෙවියන්ට කවදාවත් ద్వාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ Tamanට හෝ ඊශ්‍රායෙල් ජනතාව Tamanගෙන ආරක්ෂා කරන්න. එහෙනම් මෙතන සිද්ධුනේ වෙන දෙයක්ද? බයිබලෙන් නික්මයාම් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ මේ කොටස කියවන ගොඩක් අයගේ හිතට ආවේ මෙන්න මෙහෙම පින්තූරයක්. නමුත් ඒ එසේ වුණාද? එහෙමත් නැත්නම් අපේ මුතුන් මිත්තන් දැකපු තාක්ෂණය විස්තර කිරීමට හෝ තේරුම් ගැනීමට නොහැකි වුණාද? හම්බෙමු වෙනම් තවත් වීඩියෝ එකකින් එතකන් ගිහින් එන්න.